ස්වභාවික නිර්මාණයන් විටක අපගේ සිත් ඇදබැඳ තබා ගන්නවා වගේම විටක බියකරු දසුන්දම වනු ලබනවා. ඉතින් අද මම මේ වීඩියෝවෙන් කියන්නේ සෝභාදාමේ නිර්මාණය වී ඇති බියකරු ස්ථානයක් ගැන. වෙනද වගේම ඔයාලා හැමෝම ලෝකයා YouTube නාලිකාවට පිළිගන්න ගමන්ම මේ බියකරු ස්ථානය කුමක්ද කියලා දැනගන්න ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා රැඳී සිටින්න ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසානය තෙක්. කෙන්යානු දේශසීමා අසල උතුරු ටැන්සානියාවේ පිහිටි රක්තවර්ණයෙන් යුතු නේට්‍රන් විල මරණයේ විලක් ලෙසද හඳුන්වන්න පුළුවන්. කෙසේ නමුත් මේ විල ආසන්නයේ ගල් ගැසුණු සතුන් බොහොමයක් දකින්නට පුළුවන්. එසේ වන්නට හේතුව කුමක් විය හැකිද? ඒකට හේතුව තමයි මේ විලේ ජලය අධික ශාරීයතාවයක් ගැනීම. ශාරීයතාවය කියලා කියන්නේ සාමාන්‍ය පානීය ජලයට වඩා ඉහළ pH අගයක් සහ අඩු ආම්ලික බවකින් යුක්ත වීමයි. එසේම මේ විලේ ජලය ඇමෝනියාවල pH අගයට ආසන්න බවද සොයාගෙන තිබෙනවා. මේ විල රත් පැහැයක් ගැනීමට හේතුව තමයි මේ විලේ සිටින බැක්ටීරියා සහ ජලයේ පවතින අධික උෂ්ණත්වය. මෙසේ මේ නේට්‍රන් විල ඉහළ pH අගයක් ගැනීමට හේතුව වන්නේ මේ විල ආසන්නයේ පිහිටි ඔල් ඩොයින්යෝ ලෙන්ගයි ගිනිකන්දෙන් සහ ඒ අවට ඇති අනෙකුත් ගිනිකඳු වලින් සෝඩියම් සහ ඉහළ පොටෑසියම් සහිත khනිජ ද්‍රව්‍ය මේ විලට එකතු වීමයි. මේ හේතු කාරණා නිසාවෙන් මේ විලේ ජලයට ස්පර්ශ වන සත්වයෙකු ගල් පිළිමයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මරණයේ විල ලෙසද මේ විල හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් මේ විලේ ජලයෙන් ප්‍රශ්නයක් නොමැතිව විලේම ජීවත් වන සත්ත්ව විශේෂත් ඉන්නවා. පක්ෂීන්ගෙන් නම් ඒකට වැඩි වශයෙන් සමත් වන්නේ රෝස පැහැයෙන් යුතු ෆ්ලෙමින්ගෝ පක්ෂීනුයි. ඇතැමුන් පවසන ආකාරයට මෙම විල පිහිටලා තියෙන්නෙත් දකුණු පසට හැරී සිටින ෆ්ලෙමින්ගෝ කෙනෙක් විදිහටයි. මේ හේතු කාරණා නිසා සෝභාදාමේ බලය කියාපාන අපූර්ව නිර්මාණයක් ලෙස නේට්‍රන් විල හඳුන්වන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝවෙන් ඔයාලට කිව්වේ සෝභාදාමේ හරි අපූර්ව මෙන්ම බියකරු නිර්මාණයක් ගැන. මේ වගේ වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් ලෝකයා YouTube නාලිකාවත් subscribe කරන්න. අනිත් අයටත් බලන්න share කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.